ඒකේ මේක කියන්නේ තමන්ගේ යාළුවෝ ගැන වැඩි විශ්වාසයක් තියන්න එපා. යාළුවෝ ගැන උනට විශ්වාසයක් තියන්න එපා. ඒත් හතුරු පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න කියලා. හරිද? ඊපස්සේ මෙතන කියලා තියෙනවා. අර යාළුවන්ගෙන් ප්‍රවේශම් වෙන්න. ඒගොල්ලෝ ඔයාව හරිම ඉක්මනින් පාවල් දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ හතුරුකම් කරනවා. ඊට පස්සේ කියනවා ඒත් ඔයා හතුරෙක්ව තියාගන්න. මොකද එයා යාළුවන්ටත් වඩා පක්ෂපාතී වෙනවා. මොකද යාළුවා තරම් ඔයා ගැන දෙයක් එයාට ප්‍රූව් කරන්න. එහෙම නැත්නම් ඔප්පු කරන්න බෑ. ඊට පස්සේ කියලා තියෙනවා මෙතන you have more to fear from friends than from enemies. If you have no enemies, find a way to make them. කියන මෙතන කියනවා ඔයාට යාළුවන්ගෙන් බය වෙන්න තියෙන දේවල් වලට වඩා අඩුවෙන් තමයි තියෙන්නේ මේ හතුරුන්ගෙන් බය වෙන්න. දැන් මේ කියලා තියෙන විදිහට නම් ඔයාට යාළුවන්ගෙන් තියෙන බය වැඩි. ඒත් හතුරුන්ගෙන් තියෙන බය අඩුයි. එහෙම අදහසක් තමයි මෙන්න මෙතනින් දෙන්නේ. මෙන්න මෙතන you have more to fear from friends than from enemies. ඊළඟට මේක කියනවා if you have no enemies, find a way to make them. මෙතන කියනවා ටිකක් බාහනක දෙයක්. ඔයාට හතුරු නැත්තම් ඔයා හතුරු හොයන්න හතුරු හදාගන්න එක මාර්ගයක් හොයාගන්න. ඔයාට හතුරු නැත්තම් ඔයා හතුරු හදාගන්න එක මාර්ගයක් හොයාගන්න. ඉතින්